ලස්සන ගමක ඔන්න ගමරාලා කෙනෙක් හිටියා. මේ ගමරාලා කල වයසත් හරි ගියාම ඩිංගිරි මැණිකේව කැන්දන් ආවා. ගමරාලා හරීම ආදරේ ඩිංගිරි මැණිකේට. ඩිංගිරි මැණිකේ උදේ ඉඳන් රෑ වෙනකම්ම නිවසේ රාජකාරී කළා වගේම වතු පිටිවල වැඩත් කළා. එළදෙනුන්ගෙන් කිරිත් දොවාගෙන එනවා. ඩිංගිරි මැණිකේ කොච්චර මහන්සි වුණත් ගමරාලගේ එකම රාජකාරී යුනේ හොඳට කාලා ගොරම ගොරව නිදා ගන්න එක. මේ විදිහට කාලේ ගෙවි ගියා. ගමරාල ඔහෙ බත් කන්නේ නැද්ද අද? මෙන්න මං කැකිරි හොද්දක් ඇදුවා. දැන් කීයේ නන්දොයි බුදියොන් ඉන්නේ? ආරෙන්ටකෝ. මගේ මැණිකේ මොනවද කන්ට තියෙන්නේ? අද නම් යකෙක් කන්ට බඩගිනි හාමිනේ. ඇයි? ගමරාල මං කිව්වේ කැකිරි හොද්දක් හැදුවා මං. හා කාලා ඉන්ට දැන්. සුනංගුණත් බතත් නිවිලා යයි. කැකිරි නම් හොඳයි. බත් කන්ට පුරුවම් බඩ පැලෙන්න. අර දවල් හදපු කුරහන් තලපත් ගේන්න මැණිකේ. කුරහන් තලප කිව්වොත් ඉතින් ගමරාල මුළු දවසම වුණත් කකයි දීවි. ගමරාල කන බොන වැඩ කලට වෙලාවඩ කරාට ඉතින් ඩිංගිරි මැණික කියන කිසිම වැඩක් පළක් කරන්න ගමරාලට නම් නිශ්චයක් තිබුණේ නැහැ. මැණිකේ උයපු කැකිරි හොද්දත් එක්ක ඔන්න බත්වල දක්ම ගිලලා ගමරාල දැන් හොදාට නිදි. තව කුරහන් තලපයක් කන්ට තිබ්බේ මට. අනේ ගමරාල මොකදානේ නිකන් ඔහේ බලන් ඉන්නේ. අර ලිඩෙන් වතුර ටිකක් ගෙන්නකෝ. කම්මැලිකමට ඉන්නේ. මට ටිකක් උදව් කරන්නකෝ. මායේ මැණිකේ මන් මේ කම්මැලිකමට ඉන්නව නෙවි. පෙරේදා ඉඳන් මගේ මේ තුනටිය හරියෙන් රිදෙනවා අප්පා. වැඩක් පළක් කරන්න හරි අමාරුයි. ඔයාට ඉතින් මොකද්ද කරන්න පුළුවන්? මං දරපලන්න කිව්වා. කෝ ඉතින් ඒකවත් කරලා ඩිංගිරි මැණිකේ කොච්චර ඇවිටිලි කළත් මොකද? අපේ ගමරාලට නම් කිසිම වමනාවක් තිබ්බෙම නෑ වැඩක් පළක් කරන්නට. ඩිංගිරි මැණිකේට කොච්චර මහන්සි වුණත් ඇය හරීම ආසාවෙන් සේරම වැඩ කරා. ගමරාලට තියෙන ආදරේ නිසාම ඩිංගිරි මැණිකෙත් ගමරාලගෙන් වැඩක් පළක් කරගත්තේ නැහැ. හානේ නංගි කාලෙකින් මොක්කු ඉතින් එක්පාරටම මේ පැත්තට එන්න හිතුනේ. මම මේ හේනෙට ගිහින් දැන් මේ ආව විතරයි නංගි. නිකන් ආවක්කේ. කොස් ගහේ ගෙඩි පිරිලා නේද? ගමරාල නැද්ද? අනේ අක්කේ කොස් ගෙඩියක් කඩලා තියන්ටකෝ. මං හවුස ඇවිල්ලා ගෙනියන්නම්. අපෝයි. නංගි උන්ද හොඳට කාලා බුදිසාලෙම. මං කියලා බලන්න. මං නංගිට පණිවිඩය එවන්නම්කෝ. උයන්න තෝනි නංගි. ගමරාල දන් ඇහැරලා. වලම් පෙල්ලේ කන්ට දෙයක් නෑ කියලා. හරි අක්කා කියලා බලන්නකෝ. අපි නොදන්නවේ ගමරාල අක්කට කොච්චර ආදරේද? අක්කා කිව්වොත් කඩලා තියාවි. මං ගිහින් හවසට එන්නම්. හොඳයි මංගි. මොකෝ ගමරාල කල්පනා කරන්නේ? මේ කොස් ගෙඩිය කඩලා දෙන්නකෝ අනේ. නංගි එයි දැන් ගෙනියන්න. කම්මලි නැතුව කඩලා දෙන්නකෝ. අනේ මයි මැණිකේ දැන් හවස් වෙලානේ. මේ ගොම්මන් වෙලාවේ කොස් කඩන අකපයි මය හිතේ. හෙට උදේට කරන්නම් මං. ඩිංගිරි මැණිකේ කොච්චර ඇවිටිලි කළත් ගමරාල නම් නෙවෙයි කොස් කෙඩුවේ. ඩිංගිරි මැණිකේ මොන වැඩේ කොයි වෙලේ කිව්වත් වැඩේ නොකර ඉන්න ගමරාලට නම් කොහෙන් හරි හේතුවක් ආවා. හරි. එහෙනම් හෙතවත් කඩලා දෙන්නකෝ. ගමරාල අදවත් ඔයයි නාගන්නකෝ. ඉර බැහැලයන්ට කලින් නාගන්ටකෝ මගේ ගමරාල. සුමානෙකට සැරයක් ඩිංගිරි මැණිකගේ වදේ හන්දම ගමරාල වතුර පණිච්චි දෙකක් එකට දාගන්නවා. මේක දැක්ක ඩිංගිරි මැණිකේ ගමරාලව හොඳටම නැව්වා. මෙහෙම කාලයේ ගෙවිල යද්දී ඩිංගිරි මැණිකෙට හොඳටම ඔන්න උණ හැදිලා
ටිකින් ටික උණ බැහැලා ගියත් ඇඟේ තෙහෙට්ටුවට ඩිංගිරි මැණිකේ ඇදට වෙලාම හිටියා. ගමරාලට කන්න කෑරත් නෑ. ගෙවල් දොරවලුත් අම්බලම් වගේ. ගමරාලා බඩගින්න ඉවස ගන්න බැරි තැනම වැව්මාළු කිලෝ එකක්ම ගෙනල්ලා මෙන්න උයනවා. කිසිම කෑමක් කන්න බැරිව අප්පිරියාවෙන් හිටපු ඩිංගිරි මැණිකටත් ඔන්න ගමරාලගේ මාළු හොද්දේ කුරක්කන් රොටියේ රහ වැටිලා. ඩිංගිරි මැණිකේ අසනීප වුණායි පස්සේ ගමරාලගේ කම්මැලිකම නම් අඩු වුණා. හේන් වැඩ වගේම ගොවි පොලි වැඩ ටිකත් ගමරාලා කරන්න පටන් ගත්තා. ඉදායින් පස්සේ ඩිංගිරි මැණිකේ කියන වැඩ ගමරාලා කම්මැලි නැතුවම කරන්න ගත්තා. ඩිංගිරි මැණිකට ඉතිරුනේ ගෙදර ඊයුම් පිහුම් වැඩ ටික විතරයි. මයමැණිකේ මන් අද හේනට යන්න. ඔය ගෙදරින්ට මේ හද්ද අවුවේ ගිහින් මයමැණිකට ආයෙත් උණසන්නිය හැදෙයි. අපේ ඉතින් ගමරාලට දැන්වත් වැඩක් පලක් කරන්න හිත පහළ වෙලා තියෙන්නේ. මන් දවලට උයලා කෑමත් අරන් එන්නම් හේනට එහෙනම්. අපිට ලෙඩක් දුකක් හැදෙන්නම් එපයි ඉතින්. මේ මිනිසුන්ගේ කම්මැල්ලිකම් ගිහින් වැඩක් බලක් කරන්න. යන්ට එහෙනම් සුනංගු නොවි. ගමරාල දැන් ඔන්න උදේම හේනට යනවා. ගමරාලගේ ඈලිමෑලි ගතින් හිමීට අඩු වෙලා. ඩිංගිරි මැණිකටත් උදව් කරලා සතුටින් ජීවත් වුණා.